ඉතින් මම අදරගෙන ආවේ ගෙදර ඉඳන් රසම රස අවකාඩෝ බනානා ස්මූති එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරි, මම මෙතන අරන් තිනවා කිරි මිලිලීටර් 200ක් ෆ්‍රෙෂ් මිල්ක් අරන් තිනවා. ඔයාලට මේක කිරි පිටි වලින් උනත් දිය කරගෙන හදාගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණය අලිපේර ගෙඩියකුයි, කෙසල් ගෙඩි එකකුයි, මී පැණි ටිකකුයි, පීනට් ටිකකුත් අරගෙන තියෙනවා. මම මෙතන එක වීදුරකට හදන නිසා අලිපේර ගෙඩි එකක් අරන් තියෙන සාමාන්‍ය ප්‍රමාණයේ. ඒ වගේම කෙසල් ගෙඩිත් එකයි. හරි, මම ඊළඟට බෙන්ඩ ජායක අරගෙන ඒකට අර කිරි මිලිලීටර් 200 එකතු කරගන්නවා. හරි, අපි දැන් අපේ අලිපේර ගෙඩිය කපලා බලමු. හරි, මේ තියෙන්නේ මම දැන් ඒක පොඩියට කපා ගන්නවා. මේ තියෙන මම කපාගත්ත අලිපේර ගෙඩිය මම ඒක එකතු කරගන්නවා. ඒ වගේම කෙසල් ගෙඩියත් මම කපාගෙන තියෙන්නේ. ඒකත් මම එකතු කරගන්නවා. ඊළඟට මම මී පැණි මේස හැඳි එකක් එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන මම මේක බ්ලෙන්ඩ් කරගන්නවා. හරි, මේ තියෙන බ්ලෙන්ඩ් වුණාට පස්සේ අපි මේක ඉතින් වීදුරකට දාලා බලමු. මේකට තමයි මම දාගන්න යන්නේ. ඉතින් ඔයාලත් මේක ගෙදර ඉඳන් හදලා බලන්න. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ස්මූති එකක්. හරිම රසයි ඒ වගේම. හරි, ඊළඟට මම අර පීනට් ටික මේක උඩින් දාගන්නවා. ඒ වගේම අර ඉතුරුන මී පැණි ටිකත් මම මේකේ උඩින් තව ටිකක් දාගන්නවා. එතකොට මේක හරිම රසයි. ඔයාලත් ඉතින් මේක ගෙදර ඉඳන් හදලා බලන්න. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.